හොඳයි ඉතින් යාළුවනේ අදත් ඔයගොල්ලෝව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අකින්දු ප්‍රෝ ඇකඩමි කියන මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ගේ ෆෝන් වල, ඒ කියන්නේ සමහරුන්ගේ ෆෝන් වල තියෙන Telegram app එක. අන්න ඒ app එකේ WhatsApp app එකට වඩා වැඩිපුර තියෙන වාසි මොනවද කියලා. හොඳයි. අපි බලමු මොනවද ඒ වාසි කියලා. අපි මුලින් Telegram app එක ඕපන් කරගෙන ඉමු. ඔයගොල්ලන්ට Telegram app එකක් නැත්නම් ඔයගොල්ලෝගේ Play Store app එකෙන් Telegram app එක install කරගන්න. හොඳයි යාළුවනේ. මම මේකේ මුල ඉඳන්ම යන්නම්. ඔයගොල්ලන්ට පේන මේ විදිහට මාගේ contact list එක තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ contact list එකේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් පේනවා pencil mark එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ pencil mark එක උඩ එකපාරට touch කරගන්න ඕනේ. හොඳයි යාළුවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මේකේ උඩින්ම තියෙනවා new group කියලා. මෙන්න මේ new group කියන එකෙන් වෙන්නේ අපේ සාමාන්‍ය WhatsApp එකේම වගේ අපේ සමූහයක්. WhatsApp එකේ සිටින අපේ යාළු මිත්‍රයෝ වගේ පොඩි සමූහයක් හදාගන්න එක තමයි මේ new group කියන එකෙන් කරන්නේ. ඊළඟ එක තමයි new channel කියන එක. මම මේක දෙවෙනි එක ගැන වැඩිපුර චුට්ටක් කියලා දෙන්න යන්නේ නැහැ. මම ඒක පිළිබඳව වෙනම වීඩියෝ එකක් ගේන්න ඉස්සරහදී මේ new channel කියන එකට පොඩක් යමු. එතකොට මේ new channel කියන එකෙන් වෙන්නේ මේක සාමාන්‍ය YouTube channel එකක් අන්න ඒ වගේ. මේක ඔයගොල්ලෝගේ මේ ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝගේ මේ group එකට add වෙන කට්ටිය ඉන්නේ. අන්න ඒ කට්ටිය මේකේ පෙන්නන්නේ subscribersලා හැටියට. දැන් එක්කෙනා නම් add වෙලා ඉන්නේ 1 subscribe. අන්න ඒ විදිහට subscribersලා විදිහට තමයි මේ group එකට add වෙන කට්ටියව පෙන්නන්නේ. හොඳයි. මම ඔයගොල්ලන්ට මේකට කලින් කිව්වනේ new group කියලා පොඩි option එකක්. අනේ ඔප්ෂන් එකේ තියෙන සුපිරිම දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. අපි සාමාන්‍යයෙන් මේක WhatsApp එකත් එක්කම සමාන වුණාට WhatsApp එකේ උපරිම group එකට add කරන්න පුළුවන් 250 300ක් වගේ ප්‍රමාණයක්. ඒත් අපිට මේ Telegram එකේ හදන group එකකට අපිට උපරිම ලක්ෂ 2ක පිරිසක් add කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ create channel කියන එක එකපාරට touch කරගමු. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතෙන්ට channel එකේ නම දෙන්න ඕනේ. මම දැන් මෙතෙන්ට මගේ YouTube channel එකේ නම දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ description කියන එකේ ඔයගොල්ලෝ සාමාන්‍ය මේකට දාන ඒවා පිළිබඳව මේක නිකන් මොන වගේ channel එකක්ද කියලා ඔයගොල්ලෝ මේකට enter කරගන්න ඕනේ. මම මෙතන YouTube channel කියලා දාලා මෙතන තියෙන හරි මාක් එකට search කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගෙන් options දෙකක් අහනවා public or private කියලා. ඔයගොල්ලෝ මේක private කියන එක දුන්නොත් කිසිම කෙනෙක්ට ඔයගොල්ලෝගේ එකට add වෙන්න බෑ. ආන් ඒකට ඔයගොල්ලෝගේ මේකට add කරගන්න ඕන නම් ඔයාට වෙනවන්නේ යාළුවට මේකේ link එක දාගන්න. ඒ නිසා අපි මේකේ private channel කියන එක දෙන්න ඕනේ. ඒ කියන්නේ public channel කියන එක අපි දීලා තියෙනවා. නැත්නම් මට සම වෙන්නේ private channel නෙමෙයි public channel කියන එක අපි දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා public link කියලා එකක් තියෙනවා. අන්න එතනින් ඔයගොල්ලෝ කැමති link එකක් type කරගන්න. දැන් සාමාන්‍ය WhatsApp එකේ නම් අපිට WhatsApp එකෙන් දෙන link එක තමයි use කරන්න පුළුවන්. ඒත් මේකේදී අපිට කැමති link එකක් add කරගන්න පුළුවන්. මම මෙතනට දාගන්නවා අකින්දු Pro Academy කියලා. මේකේ නම විදිහට the public link is invite කියලා දානවා. ඒ නිසා මම දැන් මෙතනින් ඇත්තම කොතලන මට මේකේ link එක type කරගන්න ඉඩ නැහැ. ඒ නිසා දැන් මම මේකෙන් back වෙනවා. හොඳයි යන්න අපි බලමු ඊළඟ වැඩ ඒ කියන්නේ ඊළඟ වෙනස මොකක්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ඉරි කැලි තුනක් තියෙනවා. ඔයගොල්ලෝ අන් ඒකට ගිහිල්ලා මේකේ යට විඳන් තුන් වෙනියට තියෙන settings කියන option එක උඩ එකපාරට touch කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේකේ උඩම ඉඳන් දෙවෙනියට තියෙනවා privacy and security කියලා option එකක්. ඔයගොල්ලෝ අන් ඒ option එක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මේ privacy කියන එකේ උඩින්ම පේනවා phone number කියලා option එකක්. ඔයගොල්ලෝ අන් ඒකට යන්න ඕනේ. ඇත්තමකොත් මේකේ තියෙන වාසිය තමයි ඔයගොල්ලෝගේ phone එකේ විවිධ groups තියෙනවා. මෙන්න මේ groups වලට ඔයගොල්ලෝ මොකක් හරි message එකක් දැම්මොත් අන්න ඒ message එකේ උඩින් ඔයගොල්ලෝගේ number එක වැටෙනවා. අන්න ඒක වළක්ව ගන්න පුළුවන්. මෙන්න මේ උඩින්ම තියෙන everybody කියන එකට ඔයගොල්ලෝ tick mark එකක් දාලා තියෙනවා නම් ඔයගොල්ලෝ දාන්න හැම message එකකම ඔයගොල්ලෝගේ number එක වැටෙනවා. මේකේ මේ දෙවෙනියට තියෙන my contact කියන එකට ඔයගොල්ලෝ tick එක දාලා තියෙනවා නම් ඔයගොල්ලෝගේ contact list එකේ ඉන්න අයට විතරයි මේ ඔයගොල්ලෝගේ number එක පෙන්වන්නේ. නැත්නම් මෙන්න මේ යටින්ම තියෙනවා nobody කියලා option එකක්. අන්න ඒක tick mark එක දාලා තියෙනවා නම්
ඔයගොල්ලොන්ගේ නම්බර් එක කිසිම කෙනෙක්ට පෙන්නන්නේ නැහැ. හොඳයි අපි ඒක ඩිස්කාඩ් කරලා පොඩ්ඩක් මේකෙන් අයින් වෙමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙවෙනියට තියෙනවා last seen and online කියලා. එතනින් එහාට තියෙන settings ටික සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. හොඳයි මම මේකේ ඊළඟ setting එක නෙවෙයි මොකද WhatsApp එකත් එක්ක තියෙන ඊළඟ වෙනස විදිහට දෙන්න යන්නේ. අපේ සාමාන්‍යයෙන් අපි WhatsApp එක දාගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපි WhatsApp එකේ අපේ මොකක්ද ඒකට කියනවා DP එක වෙනුවට අපිට දාගන්න ඒ කියන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එක වෙනුවට අපිට දාගන්න පුළුවන්. කියන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එකට අපිට දාන්න පුළුවන් ෆොටෝ එක. ඒත් මේකේ ප්‍රොෆයිල් එකට අපිට දාගන්න පුළුවන් වීඩියෝ එකක්. මම ඒගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා මගේ account එක. ඔයගොල්ලන්ට පේනවා මේකේ මම දාලා තියෙන වීඩියෝ එක. එතකොට මේ වීඩියෝ එකකින්ද පොඩ්ඩක් එක ලෝඩ් වෙනවා. ඉතින් අපිට අන්න ඒ සුපිරිම අත්දැකීමක් මේකෙන් විඳ ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ඇත්තම කොත් අදට මගේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවනම් මේ වීඩියෝ එකට පල්ලෙන් දින රතු පාට subscribe බටන් එක පාට ටච් කරලා ඊට පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරලා all කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලෝ notification එක විදියට ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා.